චූටෝ ගෑකින් ටික මේකනේ. හයි එන්න බිසි දවසට මං ගන්න එනර්ජි බෝල් එක හදාගන්න හැටි පෙන්වන්න. මුලින්ම අවශ්‍ය දේවල් ඔක්කොම කපලා රෙඩි කරගමු. මේ එනර්ජි බෝල් එකේ කැලරීස් 550 600ක් වගේ තියෙනවා. ඒ නිසා බිසි දවසට මේක බෙස්ට් ඔප්ෂන් එකක්. මුලින්ම අල ටිකට ලුණු, කහ, ගම්මිරිස්, මිරිස් කුඩු, ඔලිව් ඔයිල් දාගෙන මික්ස් කරගන්නවා. ඊට පස්සේ චිකන් වලට 3-5 මිරිස් කුඩු, ගම්මිරිස්, කහ, ලුණු කුඩු දාලා මික්ස් කරනවා. ඒකටම යෝගට් සහ දහි එකතු කරලා මැරිනේට් වෙන්න තියෙනවා. දැන් පෑන් එක ලිපේ තියලා අල ටික ෆ්‍රයි කරගමු. ඊට පස්සේ චිකන් ටිකත් ෆ්‍රයි කරගන්නවා. ඒ පෑන් එකටම මම බටර්, ෆ්‍රෙෂ් මිල්ක්, චීස් දාගෙන ක්‍රීමි ග්‍රේවි එකක් හදාගන්නවා. මම මේකට ලුණු, ගම්බිරිස්, ඔරිගානෝ දාගන්නවා. ඒකෙන් මේ කෑම එකට හොඳ සුවඳක් වගේම රසකුත් එකතු වෙනවා. ඒකට අර ෆ්‍රයිඩ් පොටැටෝස් and chicken දාලා හොඳට මික්ස් කරගන්නවා. දැන් ඒ ටික බෝල් එකට දාගෙන කපාගත්ත සලාද කොළ, තක්කාලි, ලුණු දාගන්නවා. ගකින් දාගන්න අමතක වුණා හොඳේ. ඒකටම ලුණු චුට්ටක්, ගම්මිරිස්, දෙහි දාලා තව ටිකක් රස කරගන්නවා. මේ මගේ විදිහ. ඔයාලට ගැළපෙන විදිහට මේක හදාගන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න. හරිම රසයි. See you again. Stay safe and be healthy.